The kiosk, beyond good food. Great meals start with great care. Wherever the event, we bring our best. Flavors crafted with quality, made to impress. Service that speaks for itself. A taste that brings people together. අද පෙරදින විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ 36 වෙනි මහා සභා රැස්වීම මේ මහා සභා රැස්වීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒ වගේම විදේශ වලින් පැමිණි සියලුම දෙනා අද එක් රැස් වෙලා ඉන්නවා පෙරදින විශ්වවිද්‍යාලයේ උපකුලපති නිල නිවසට. ඒ නිල නිවසේ ආහාර කටයුතු සම්පාදනය සම්පූර්ණයෙන්ම කරන්නේ අපේ පෙරදින විශ්වවිද්‍යාලයේ කෘෂි කර්ම පීඨයේ කියොස්ක් ඒ ඉන්න අපේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඉතින් මේක ඉතාමත් වැදගත් සංකල්පයක්. අපේ හිටපු පීඨාධිපතිතුමන් මහාචාර්ය සරත් කොඩිතුවක්කු මැතිතුමාගේ සංකල්පයකට අනුව තමයි මේක සංවිධානය වුණේ. ඒකට ආධාර ලැබෙන්නේ ඔස්ට්‍රේලියානු පෙරදින විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී සංගමේ ශාඛාවේ දායමය තමයි මූලිකත්වය ගත්තේ මේ ආධාර ලබා දෙන්න. ඒ අනුව කෘෂිකර්ම පීඨයේ එක්තරා ගොඩනැගිල්ලක ඒ කියොස්ක් ආයතනය පිහිටවලා ඒකේ වැදගත් සංකල්පය තමයි අපේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි ඒ මුළුතැන්ගෙයි රාජකාරී කරන්නේ ආහාර පිසීම සියලුම සම්පාදනය කිරීම සැලසුම් කිරීම සියලුම දේ. ඒ වගේම මේ වගේ අද 200-250කට ආසන්න ප්‍රමාණයකට ආහාර සපයලා තියෙන කියොස්ක් එකක්. ඉතින් මමත් පෙරදින විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨයේ කෙනෙක් හැටියට මම ඉතාමත් සතුටු වෙනවා මේ සංකල්පය ගැන. මේ සංකල්පය වගේම සංකල්පයක් අපි විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරා මීට අවුරුදු 2කට කලින්. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පස්සේ එළඹිච්ච ආර්ථික අවපාතයත් එක්ක අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආර්ථික ප්‍රශ්න ඉතාමත් වැඩි වුණා. ඒකට විසඳුමක් විදිහට අපි නොමිලේ සල්ලි දෙනවා වෙනුවට ශිෂ්‍යත්ව දෙනවා වෙනුවට ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාසෙකට පැය 10ක් 12ක් අතර ප්‍රමාණයක් යම්කිසි රාජකාරියක නිරත වෙලා ඒ වෙනුවට යම්කිසි මුදලක් ලබා දෙන්නට ඒකට විශේෂයෙන්ම නවසීලන්තයෙන් අපේ පෙරදින විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් අපිට උදව් කරා. ඒ වගේම වෙනත් ලංකාවේ තිබෙන පෞද්ගලික ආයතන වලින් විශාල වශයෙන් අපිට උදව් කරා. අදටත් ඒ සංකල්පය දැනටත් පවත්වාගෙන යනවා. හිටපු උපකුලපති මහාචාර්ය ළමාවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව තමයි මේ WSAP නැත්නම් Working Student Assistantship Program කියන වැඩසටහන දියත් වුණේ. අදටත් ඉතාම සාර්ථකව පැවැත්වෙනවා. මේක ලංකාවට මේක ආගන්තුක වුණාට විශේෂයෙන්ම බටහිර රටවල් වල ගොඩාක් රෙස්ටොරන්ට්ස් මේ භෝජනශාලාවල පමණක් නෙමෙයි. ඇත්තටම විදේශ රටවල් වල විශේෂයෙන්ම ඇමරිකාවේ, කැනඩා වගේ, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ විශ්වවිද්‍යාලයට බස් වාහන පැදවීම පවා කරන්නේ ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්මයි. ඒ වෙනුවට එයාට යම්කිසි මුදලක් ලැබෙන තත්ත්වයක්. අපේ ලංකාවේ තමයි අපි මේ සියලුම දේ නිකන් දීලා ඒ වගේම මහපොළ ශිෂ්‍යත්ව දීලා බර්සරි දීලා ඒ වගේ කරන්නේ. නමුත් අනිත් රටවල් වල බොහොමයක් රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන් විසින්ම ආදායමක් උපයගෙන ඒ අය දෙමව්පියන්ටත් බරක් නොවේ. ඒ අය විසින් තමයි ඒ අයගේ බිල් ගෙවාගෙන ටියුෂන් ගෙවාගෙන තමන් ඉන්න නවාතැනට ගෙවාගෙන ඒ ටික කළමනාකරණය කරගන්න. මේක හොඳ සංකල්පයක්. මම හිතන්නේ මේක ආදර්ශයට ගනි අනිත් විශ්වවිද්‍යාලවලුත් අනිකුත් ආයතනවලුත් මේක ආදර්ශයට ගනි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාලයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යුනිවර්සල් නොලෙජ් එකක්. විශ්ව දැනුමක් සහිත පුද්ගලයෙක් තමයි අපි බාහිර පරිසරයට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අභියෝග රැසකට මුහුණ දෙන්නට විශ්වවිද්‍යාල ජීවිතයේ පාසල් ජීවිතයේ වගේ නෙමෙයි. අවට සමාජයේ ඉතාමත් විශාල ගැටලු කම්කටොළු රාශියකට අභියෝග වලට මුහුණ දෙන්නට වෙනවා. ඒකට සූදානම් කිරීමක් වෙනවා මේ වගේ දේවල් සංවිධානය කිරීම.
කෑම වේලක් පවා ඒක සංවිධානය කිරීම සැලසුම් කරණය කිරීම කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත්. මොකද වෙන ආයතනවල මේ වගේ ඒ අය රැකියාවල් නියුක්ත වුණාම ඒ ආයතන වලින් සංවිධානය කරන යම් වැඩසටහන් වලට මූලිකත්වය ගන්න දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මූලිකත්වය ගන්නකොට මේ වගේ වැඩසටහන් මේ වගේ වැඩ කරලා තිබීම තුලින් ලබා ගන්න ඒ පන්නරය ඉතාමත් වැදගත් වෙනවා. We experienced and we enjoyed a delicious food prepared by kiosk, that is the canteen service coming under the Faculty of Agriculture. The team served there very well prepared everything, and their service and also the customer care is at a very high level. ෆැකල්ටි වලත් ඕක යනවා නම් ගොඩක් හොඳයි. සමස්ත විශ්වවිද්‍යාලයේ ඉන්ටර්න් එකකට එහයින් ගියද? මම හිතන්නේ 80 ගණන් වලත් මේ වගේ ඔපචුනිටි එකක් තිබ්බා නම් අපිටත් ඒක ගැන යම්කිසි ඉස්සරහට යන්න තිබ්බා. Meet the hands behind the magic. ඉතින් අද ලොකු ඉවෙන්ට් එකක් ඉවර කරලා තමයි මේ ඉන්නේ කට්ටියම අපේ ස්ටාෆ් එකේ අද වැඩ කරපු කට්ටිය එක එක්කෙනා එක්ක කතා කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. 100කට වඩා වැඩි පිරිසක දායකත්වයක් තමයි අද තිබ්බේ. එතකොට මේ වගේ ඉවෙන්ට් එකකට බඩු ලෑස්ති කරනවා කියන්නේ ප්ලේසි පාසු දෙයක් නෙවෙයි. ඉතින් ඔයාලට මොන වගේ චැලෙන්ජස්ද මෙහෙමයි අපි ටීම් සප්ලයි විදිහට මේ අපිට එකපාරම ක්වොන්ටිටි එක වෙනස් වෙන අවස්ථා එනවා. අපි ඒ වෙනකොට අපි ඒක ඇරේන්ජ් කරගෙන තියෙනවා. දවස් 2ක් 3ක් වගේ තියලා අපිට ක්වොන්ටිටි ගන්න වෙනස් වෙන අවස්ථා. එතකොට මේ අයිටම්ස් අපේ අයිටම්ස් වෙනස් වෙන ඒවා ගොඩක් එහෙම වෙනවා. එතකොට අපි ඒවට ඒ වෙලාවට ඇරේන්ජ් කරගන්න ඕනේ. අපි ගන්න රෝ මැටීරියල් වල ප්‍රයිස් එක වගේම අපි ක්වොලිටි එකත් උපරිමයෙන්ම බලනවා. අඩු ප්‍රයිස් එකකට හොඳ ක්වොලිටි එකකින් බඩු ගන්න තමයි අපි ගොඩක් බලන්නේ. අපි ගොඩක් කොස්ට් එක අඩු කරගන්න ඒ විදිහට තමයි මේ ප්‍රයිස් අපි ගොඩක් අපේ සප්ලයර්ස්ලා ඉන්නවා. ගොඩක් ලොයල්ටි සප්ලයර්ස්ලා. එතකොට යාළගේ ප්‍රයිසස් එක්ක අපි මාකට් එකේ ප්‍රයිසස් චෙක් කරනවා. එතකොට එහෙම තමයි අපි ක්වොලිටි බඩු ගන්නෙ. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අපේ අනාගතයට කොහොමද වැදගත් වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. අපි මේ වගේ ඉවෙන්ට් එකක් කරද්දී කස්ටමර්ට මොනවද ඕනේ කියන රික්වයර්මන්ට් එක දැනගෙන ඒකට ඕනි ඉක්විප්මන්ට් ටික අපි ලෑස්ති කරගෙන මෙතෙන් ඇවිල්ලා ඒ ටික ටයිම් මැනේජ්මන්ට් එතකොට කස්ටමර් එක්ක කොහොමද ඩීල් කරන්නේ කියන එක එතකොට සිටුේෂනල් එක කොහොමද හැන්ඩල් කරන්නේ සමහර වෙලාවට කස්ටමර් ඒ ඉවෙන්ට් එකේදී එකවරම කස්ටමර්ස්ලා ක්‍රවුඩ් එක වැඩි වෙන්න පුළුවන් ඒ අවස්ථාවල කොහොමද අපි මුහුණ දෙන්නේ කියන ඒ වගේ එක්ස්පීරියන්ස් ගොඩක් අපිට ගන්න පුළුවන්. ඔපරේෂන්ස් පැත්තෙන් ගත්තාම දැන් අපි ඉවෙන්ට් එක කරන තැන වුණත් එතන කට්ටියත් එක්ක ඩිස්කෂන් කරලා කොහොමද එයාලටත් බාධා වන්නේ අපේ උපරිමය කරන්න කියලා මේවා කරන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ වගේ ඉවෙන්ට් කරන එක. ඒ වගේම මම පෝස්ට් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ ලැබුණ ඔපචුනිටි එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ප්‍රොෆෙසර් කොඩිතුවක්කුට. මොකද සර් හින්දා තමයි මම සෑහෙන දේවල් ඉම්ප්‍රූව් කරගත්තා. මේ කියෝස් කියන එකට ආවට පස්සේ මට මගේ කැපැසිටි එක දැනගන්න පුළුවන් වුණා. කොහොමද මොන වගේ දේවල්ද මට කරන්න පුළුවන් මොනවද ඇචීව් කරන්න පුළුවන් කියන දේ වගේ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉවෙන්ට් කරද්දී ඒක මේ ප්‍රැක්ටිකලි යූස් කරන්න අවස්ථාවකට ලැබිලා තියෙනවා. 22 බැච් එකකින් අලුත්ම සමාජිකයෙක් අපේ කියොස්ක් එකට. ඉතින් වෙනදා ෂිෆ්ට් එකක් කරනවා වගේ නෙවෙයි අද ලොකු ඉවෙන්ට් එකක් ඉවර කරලා මේ ඉන්නේ. ඉතින් මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද හම්බුනේ? මොන වගේ ෆීලිං එකක්ද දැන් තියෙන්නේ? ඕකේ අද පළවෙනි ඉවෙන්ට් එක මම කරපු කියොස්ක් එකට ආවට පස්සේ ඉතින් ෂිෆ්ට් එකක් කරනවා වගේ නෙවෙයි ලොකු වෙනසක් තියෙනවා. ලොකු පිරිසක් එක්ක එකපාර ගනුදෙනු ගන්න වෙනවා. 100ක් 200ක් වගේ ප්‍රමාණයක් එකපාර ගනුදෙනු ගන්න උනා අපිට. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ ෂිෆ්ට් එකක් කරනකොට අමාරුයි ඇත්තටම. පොඩි වෙලාවකදී අපි ගොඩක් දේවල් ටිකක් කරන්න උනා. ඉතින් හයි කියන්ටින් හොඳ එක්ස්පීරියන්ස් එකක්.
මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් ඉවර කරාට පස්සේ මොන වගේ හැඟීමක් දෙන්නේ? අතන සන්තෝෂයි ගොඩක් දවස් ප්ලෑන් කරලා කරන්නේ ඔක්කොම සහයෝගය කියන්නේ එදා මේ අද තියෙන්නේ පොඩ්ඩක් අර ලොන්ච් කරන වැඩේ විතරයි ඊට කලින් කොටේෂන් හදලා ප්ලෑන් කරලා කට්ටිය හොයාගෙන ඊට පස්සේ සප්ලයි එකට කියලා බඩු ටික දෙන්නගෙන සෙෆ් අයියලට කියලා එයාලගේ දවස් හදාගෙන ඒ ගොඩක් ලොකු වැඩක් තියෙන මේ අද දවසේ ලොන්ච් කරන එක විතරයි වෙන්නේ. ඇත්තටම ස්තුති කරන්න ඕනේ ඔක්කොටම HR ජෙනරල් මැනේජර් සප්ලයි හෙඩ් ඊට පස්සේ අපේ ඔපරේෂන් මැනේජර් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ඔක්කොම ලයිසන් මාකටිං මැනේජර් ඉන්නවා ඊට පස්සේ අපේ මේ අලුත් ලේයර් එක අලුත් ළමයි ටික ගොඩක් උදව් කරා අපිට මේ ඔක්කොම සහයෝගය ඇතුව සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඒකට ගොඩක් සන්තෝෂයි. ඉතින් කස්ටමර් ඉල්ලන විදිහට එයා සැටිස්ෆයි වෙන විදිහට අපිට මේ ප්ලෑන් කරලා සාර්ථකව කරගන්න පුළුවන් වුණා. Every effort, every role, it's a team that shines.